Hello, friends, welcome to Game and Tech channel. තින් වෙල්කම් කියලා පිළිගන්නවා. අද මගේ ඔන්න අපේ ආර්යක්‍රාෆ්ට් පෙර සීරීස් එකේ අන්තිම එපිසෝඩ් එක ගෙනල්ලා තිනවා. ඉතින් අද මම හිතන් ඉන්නේ ට්‍රයල් චේම්බර් එකට යන්න. අපි අර කලින් එපිසෝඩ් වල හොයාගත්තු ට්‍රයල් චේම්බර් එකට යන්න තමයි මම අද හිතන් ඉන්නේ. ඉතින් ශාල්ක බොක්ස් දෙකක් ලෑස්ති කරලා මෙන්න මේක කියන්න අමතක වුණා. ඉතින් අපේ ළඟ තිබ්බනේ අර මේ වගේ ෂාට්. ඉතින් ඒවැයෙන් අපිට හાર્ට් වැඩි වෙනවා කියලා දැනගත්තේ මම මේ අදම. හරිද? මං ඉතින් අපරාධයව මෙච්චර කල් තියන් ඉඳි අන්තිම එපිසෝඩ් එකේ තමයි දැනගත්තේ අම්මට උඩු මේකෙන් හાર્ට් වැඩි කරගන්න පුළුවන් කියලා. අයියෝ ඉතින් හරිම සෝචනීයයි. හරිද ඉතින්? සෝචනීය. ඉතින් anyway මේ අද අපි යන්න හදන්නේ අපේ ඔක්කොම බඩු ටික තියනවා කියලා අපි හිතමු නේද? හිතන්න වෙනවා. එහෙනම් let's go. හරිද? let's go. ඔන්න යනවා. wait a minute. crafting table එකක් ඕන වෙයිද? ඕන වෙන්නේ. මෙන්න මෙහෙ තිබ්බ හරිද boys? යමන් ඉතින්නේ මොනවා හරි ඕන වෙයිද දන්නේ තව. අනිච්චාද සංඛාරා. අයියෝ. ඉතින් ට්‍රයල් චේම්බර් එක මට ඇත්තටම හાર્ඩ් වෙන එකක් නෑ. හાર્ඩ් වෙන්නේ. ගනින් බං මෙන්න මේක අස්සට කරලාගෙන තියාගෙන ඉන්න මොන මකුලකටද මන් දන්නේ නෑ. දාගෙන ඔන්න මකුල. අම්මට ඔළුව හොලා අම්මා. ගියා වැඩිද්ද වන්ද. ඒක දාගමුනේ ෂාල්ක් බොක්ස් එකට. ලෝබයි ඉතින්. anyway මෙන්න මේ පැත්ත තිබ්බේ. මට පහ වුණාද? ඔව් මට පේන්නේ අලේ රයිට් light try. අනේ මේ තියෙන. Oh my god. අපි ඒ කාලේ කොහොමද මේකට ආවේනේ? අඩෝ දැන් කොහොමද යන්නේ මේකටනේ? අඩෝ සිරාට. ඒ කාලේ කොහොමද අපි ගියේ? වෝටර් බකට් දදා. දැන් කොහොමද? එකපාර පනින්න තියෙන්නේ දැන්. Oh my god bro. පට්ට කළුවරයිනේ. අඩෝ නයිට් විෂන් එකක්වත් දාගෙන එන්න විද්දක් නෑනේ. ඒක හොර කිරිල්ලක් නම් තමයි. යෝ මෙතින් ඔන්න අපි ආවා. හිතන්න මේක ඇතුලේ ලයිට් තියෙනවා කිව්වට ඇත්තෙමත් නෑනේ. අපි ආවේ යකෝ. ඔන්න හાર્ඩ් ගොඩ මගේ තියෙන 26ක් 25ක් විතර තියෙනවා. අඩෝ මේක ගැන වැඩි දන්නේ නෑනේ බං. අනිච්චාද සංඛාරානේ. ගනින් බං බ්ලොක්ස් ටික. මේ ලෙවල් අප් මගුලක් මොකටද මම මේ උඩ තියාගෙන ඉන්නේ? ගනින් බං ඕවා එළියට නෙමෙයි පැත්තකට දාගනින් බං ඕවා. මේක මං හිතන්නේ උඩට යන්න ඕනද කොහොමද? මොකද්ද බං මේ මොකද්ද උනේ නෙමෙයි වෙන්නේ. ඔව් අත්තන ෆෝන් එකක් තියෙන එක බ්‍රේස් ෆෝන් එකක්. නෝ මෙන්න ඉන්න අපේ අලුත් මොබ්. එයා තමයි බ්‍රීස්. ඔයාට බෑ මල්ලි මාත් එක්ක හැප්පෙන්න. ඔයාට එකයි ගන්න ඕන. ඔයා ලෙප් මල්ලි. ඔය මේස් එක අන්ලොක් වුණා. යපී. මේස් එක අන්ලොක් වුණා. මේස් එක ගත්තාගෙන මේකටත් කොච්චර මේකට යන්න ඕනද දන්න. මැරියන්කෝ. ගිනිගෙන මැරියා. ඌ මැරුණා. ට්‍රයල් කී එකක් හම්බ වෙනවද? අනේ අල ටික ගහගනින් තෝගේ අයියෝ. මේ පැත්තෙන් යන්න පාරක් තියෙද?
බැරල් එක කිසියම් තාක්ෂණයක් තියෙනවා වගේ මේ. අනේ මේ පැත්ත මුකුත් නෑනේ මං කොහොමද දැන් අපි උඩට යන්නේ? කඩාගෙන විඳගෙනද? මං ඔය ට්‍රයිල් චේම්බර්ස් කියන දන්නේ නෑනේ මල්ලි ඒකනේ වැඩි. ඒ කොහෙද මම මේ ආවේ? අනේ මන් දන්නේ කොහෙන්ද යන්නේ මේ මගුලේ උඩට? බ්ලොක් ප්ලේස් කර කර නම් ඉතින් අවුලක් නෑ මමත් කැමතියි ඒකට. මේ උඩ මොනවා හරි තියෙනවද? මම හිතන්නේ නෑ බොයිස් හරිද? තියෙනවා නේ මෙතන තියෙනවා මේ අර අලුත් මේ ගැහුවාම ස්ලෝනස්ද කොහෙද එන මොබ් නේද? ඊසි හැබැයි අනේ එපා යම්බ ගන්න ස්ලෝනස් රෙසිස්ටන්ට් එකක් තියෙනවා මට හරිද? ඒක හින්දා බය වෙන්න දෙයක් නෑ බොයිස්. මට ස්ලෝනස් වදින්නේ ස්ලෝනස් රෙසිස්ටන්ස් තියෙනවා. ස්ලෝනස් රෙසිස්ටන්ස් එන්නේ අම්මට බල්ලි පුරනවා බල්ලගේ අම්මෙක් අප්පෙක් ඉන්නවනම් බුදු වෙන්න ඕන. මෙන්න මේකේ. දැක්කම ස්ලෝනස් රෙසිස්ටන්ස්. අයියෝ මේ අලගෙඩිද කොහෙද හම්බෙන්නේ? නැහැ අර කුකුල් මස් කැබැල්ලක් හම්බුණා. අන්න අතන තියෙනවා. ඒක ඇක්ටිව් වුණා ඒ වුණාට මම වැටුණා. හොඳ වෙලාවට බ්ලොක්ස් ටිකක් වැඩිපුරගෙන. මේ බොබ්ල තමයි. වැටෙන්න බා. අයියෝ ඇවිල්ලත් වැටුණා බා. හරිම සෝචනීයයි. සෝචනීය ලෙස මරණයට පත් වුණා. පිස්සුද මම මුං ගහන චොක් දැනෙන්නවත් නෑ මට. මොනවා හරි දියා මේ මූත් ඉන්නවා දියන් බෝල් කීයක් ඕන නයිස් බා ආදරේ කාටද දන්න තව නෑ නේද මං හිතන්නේ තව නෑ අපිට වතුර තිබහෙන් පීඩා විඳින්න වෙයි දන්නේ හැබැයි මාර සීන් එක ඒක මට මතක් වුණේම නෑ මොනවත් වතුර තිබහ නැති වෙන්න කන්න දෙයක් ඇත්තෙත් නැද්ද ඔහෙද මල්ලක වතුර තිබහෙන් පීඩා විඳීමට ඉඩක් තියෙනවා අපිට හරිද නේදනේ මෙතන ඔක්කොම ඉවරයි උඩට යන්න වෙලාව හරි වගේ වැඩේ කියන්නේ මේ තට්ටුවේ නෑනේ මොකද උඩ තට්ටුවක් තියෙද කියන්නේ අටෝ උඩ තට්ටුවක් නෑ බා අර මේ එන හින්ජන් එකක්ද නෑනේ එහෙම නෑනේ ජෙනරේට් වෙනවනේ හරියට what the heck මේකේ අයියෝ හිස්ත බම් මේක සතුට බින්ද මගේ මගුලක් කියවනවා දැන් නැද්ද මේකේ අත්ත අඩෝ මේක හරියන්නේ නෑ මේක ලාස්ට් එපියෙන් අනේ වලහංකෝ මේ මොන මගුලක්ද මේ ඒ බ්ලොක් එක ප්ලේස් කරන්න බෑ අයියෝ හැමතැනම මොන මගුලක්ද මේ අයියෝ හිර වුණා නේද මේක ඇරෙන්නෙත් නැහැ අයියෝ ඒක උඩ ආවා මේ මෙතනින් ගහමු බ්‍රෝ ඒක ඇරෙන්නේ නැත්තේ ගනින් බං එලයිට්‍රා එක මොන්නම් මකුලක්ද මේ කඩු බඩු ඔක්කොම දාගෙන එල්ලියට මේ කාඩා දියම් මට ඕක දාගෙන එලයිට්‍රා එක අම්මට වතුර දීලා ඉట్లా වල ස්පීඩ් පාවිච්චි කරන්න අයියෝ බොයිස් what the hell මේක හරියන්නේ හරි මචං මං සොයා ආවා ඇවිල්ලා හම්බුණා ඉතින් මේක මේ කනෙක්ට් වෙලා නැහැ මම පොඩ්ඩක් කොටාගෙන යද්දි තමයි හම්බුනේ මම හිතන්නේ මෙතන ඕ මයි ගෝඩ් එතන විශාල වලියක් සෙට් වෙන පොට්ටක් තමයි තියෙන්නේ අනේ අයියෝ වැටුණා
බොබ් මේ බොබ් ඔයා ගහන පාරවල් මට දැනෙන්නේවත් නෑ බින්දුව වැඩමෙත් එක වැඩක් නෑනේ ඔයාලා අයියෝ බල්ල පුරනවා වද්දාකින් බල්ලා කමන්නේ බල්ලකින් ආච්චිට බම්බු ගහ ගන්න අයියෝ ආයි පුරනවා මුන්නා මගුලක්ද මන් දන්නේ මේ මෙතන පඩි පෙලක් තිබිලා තව කවුද යකෝ ගහන්නේ මට ඉවරයි මොනවද දෙන්නේ රාය කීයක් ඕන හම්බුණා නේද ඔව් දෙකක් හම්බුණා අයියෝ බල්ල පුරනවානේ නයිස් දෙකක් හම්බුණා මේ ඩැමේජ් එක දැනෙන්නවත් නෑනේ බං අපරාධිනේ මේකට නෙවෙයිනේ දාන්න ඕන මේක අර මේකට තමයිනේ ඔව් මොනවාද හම්බෙන්නේ බලමු අපි මට මිනස් බොටල් එකක් අයියෝ අන්න බ්‍රීස් කෙනෙක් ඇවිල්ලා බ්‍රීස් මල්ලි වේ මල්ලි වැඩක් නෑ මල්ලි ඉවරයි සොට්ටස් ඉවරයි ඔයා ඉවරයි තව එකෙක් අයියෝ ඉවරයි ඔයාලා වැඩක් නෑ අම්මට läගීනේ බා මොකද්ද වෙන්නේ මොකෙක් හරි එනවද ලොකු අන්න කීයක් එක මේ ඔමිනස් බොටල් එකක්වත් නැතුව අපිට මොකුත් කරන්න බෑ ඒක හින්දා ඔමිනස් බොටල් එකක් ගන්න ඕන මේස් එක ගන්න ඕන ඉතින් ඔමිනස් බොටල් හම්බ වෙනවද දන්නේ නැත ඩයමන්ඩ් හම්බුණා අයන් හම්බුණා රොන්නෝ ඔමිනස් බොටල් නෑ මට දුන්නේ නෑ ඌ අයියෝ හැම තැනමනේ දැන් තව නැද්ද කොහෙද ඔක්කොටම දැම්මද කොහෙද අයියෝ මේ පැත්තෙන් ඉවරද ඉවරයි වගේනේ දැන් තව කොහෙන්ද හොයන්නේ දැන් කොහෙද යන්නේ අපි මෙහෙ නෑ ආවේ යමක් දැක්ක මේ පැත්තේ තියෙනවා යමක් නෑ මං අපි ආපු පැත්තට බන්ද ඒක පට්ට ගණයි මෙතන පඩි පෙළෙන් ගිහිල්ලා බලමු යම් පැත්තකට වැටෙන ඔව් වැටුණා මාව පැත්තටම වැටුණා යම් පැත්තකට වැටෙන්න ඉඩ තියෙනවා අම්මට හුඩු ස්පීඩ් වැඩි කමට බිත්ති හරහා යන්න හදන්න එපා හරිද ඔව් නවතම පැත්තකට ආවා කොපර් දොරක් අර බලන්න බිත්ති වල ඔලුව හප්ප ගන්නවා ස්පීඩ් එකේ ගිහිල්ලා මොකද්ද බම් මේ අඳුර වැඩිනේ අඳුර නසන්න කවුරුත් නැද්ද අඳුරෙන් එළියට යනමග කියන අඳුර වැඩි බම් මෙතන මෙතන තියෙනවා මම මේ අනුන් බලන් වෙනවුන් බලන් ඉන්න වලිය එන්නේ නැති වෙන අනුන් බලන් ඉන්න වලියක් අනේ හැරෙන්නවත් උන්නේ උට අයියෝ පව් බං එකක් ගහවා හරි දැන් මං ගහන්න වදින්න වැදුණා මට ඕන ට්‍රයල් කී නයිස් දැන් අපිට ඕන වෝල්ට් එකක් නැද්ද මේ නවතම පැත්තක්ද නවතම පැත්තක් නෙවෙයි අර මගේ බ්ලොක්ස් ප්ලේස් කරපුවා තියෙන්නේ වැටෙන්න එපා ඊට වෙලෙත් අපි කොහෙන්ද බං ආවේ මෙතන ඉන්නේ නැද්ද බං අර මේ එකක් වෝල්ටේජ් එක නැහැනේ මොනවා මගුලක්ද අකුම්මේ සයින් ගහලනින් අයියෝ ඔහොම යද්දි මට හම්බුණා අන්ඩර් ද වෝටල් පැත්තක් තනිකර වතුර මෙතන ඔක්සිජන් ටිකක් අරගෙන යමන් කොහෙට මේ වතුර නැතුව මැරෙයිද දන්නේ නැහැ වතුර නැතුව නෙවෙයි මේ ඔක්සිජන් නැතුව මැරෙන්න පොටක් තියෙන්නේ මේ වෙන ඩැමේජ් නැති වුණාට ඔක්සිජන් ඩැමේජ් තියෙනවා මට දුවන්න බෑ අයියෝ රොටන් ෆ්ලෙෂ් නෙවෙයි මේව නැද්ද අනේ බබ් මේ මම මේක එපා වෙනවා කොහේ හරි ගිහිල්ලා හොයාගත්තා මෙහෙම සීන් එක හරිද මට හොයාගත්ත හැකි අපට පොයිසන් මකුණ එපා වෙනවා අයියෝ කකුල් දෙක අස්සට ඇවිල්ලා ගහන්න එපා මොන මගුලක්ද යකෝ අයියෝ තව ගහනවනේ පිස් නේ හොඳට හොඳයි නරකට නරකයි මංකෝ එපා ඉවරයි කී එක ආවා
මේ තව මකුණු. මම හිතන්නේ මේ තියෙන හાર્ට් එක ගියාට පස්සේ ආයි එන්නේ නැද්ද කොහෙද? ඒකින්ද පරිස්සම් වෙන්න වෙනවා. මට පේන්නේ නැහැ මේ ෂෝට් එකේ පාටිකල් වලට. ඕක කඩහන්. අනේ. ගැලවෙන්න ලේසියිනේ. ඉවර නෑ තාම ඉන්න කොයි හරි. ආරින්. අඩෝ මැරුන්නේ නෑනේ බම්මු අමරණීය. හරි දැන් මැරුණා. දැන් ඉතින් ආයි ඉවරයි. අයියෝ පැටලුණානේ. අනේ. යන්න දියන්. අනේ අලගෙඩි තියාගන්න. මට එපා අලගෙඩි. මට ඕන මේක. අමිනස් බොටල් එකක්. බොටල් එකක් වින් චාර්ජ් එපා. අඩෝ එච්චරයිද බන් දෙන්නේ? අඩෝ කුහක වෙන්න එපා. අයියෝ. පැටලුණානේ. මේක අර නෝමල් එකක්. නේ ලොකු එකක්. හරි මේකට දාත හැකි. අර ලොකු එකට දාලා තමයි මේස් එක ගන්න ඕන. ඒ වුණාට ඒක මේස් එක නෙමෙයි මොකද්ද? ඔමිනස් බොටල් නැත. හරිම සන්තෝසයි. යකෝ මේකේ ඒකනේ මේකෙන් අරගෙනනේ. යම ආයෙමත් වලියක් හොයාගෙන වලියක් බලා පිටක් දෙමු. අයියෝ මං හිතුවා වැටුණා කියලා. මොකද කීස් තියෙන එපා ඔක්කොම කරන්න. මේ පැත්තේ වලි බොස්තු. අයියෝ මුහුදු ගත. හරි ආවා. බොබ්ලා නේද මුන්ට කියන්නේ. ඉවරයි. අන්න පල්ලෙහා එකේ. නෝත් ඉවරයි. එන එක ඉවර කරමු. උඹලා ඉතින් පල්ලෙහාට ගියාම මම කොහොමද ඉවර කරන්නේ? අම්මට හුඩු. උඹලා ඉතින් වැඩක් නැහැ ආවෙන් කියලා. මේ වන් ෂොට් නොකවුට් නේ. දැක්කනේ ඊස්. අර උඩ එකේ මේක ගත්තේ නැහැ මං. ඇවිල්ලා දෝ යතුරක් ඇවිල්ලා තියෙනවා. නයිස්. මම්මට හුඩු. ආවද බං ඒක? මට ෂුවර් නෑ ඒක හින්දා මං ආයි යනවා මොකද ස්පීඩ් එක වැඩි වුණා. දැක්කනේ ඇවිල්ලා නෑ ස්පීඩ් එක. දැන් තමයි ආවේ. මේකෙත් යතුරක් ඇවිල්ලා ඒ කියන්නේ මං ඔක්කොම ටික චක බ්ලාස්ට් කළා. එහා කොනේ එකේ යතුරක් එහා කොනේ එකක් නැත. මේ පැත්තේ මොනවද තියෙන්නේ? අර දාලා යතුර නැද්ද යතුර දාන එක. අඩෝ නෑ කියහංකෝ ඒක. ඒක නැතුව මොන මගුලක්වත් කරන්න බෑ. අද්ද හේල්. මේ අර ලොකු එක මෙතන තියෙන්නේ. මං හිතන්නේ. බලමු පොඩ්ඩක් ගිහිල්ලා. ඒ ප්ලේස් වෙන්න. මේ ලයිට් දාලා තියෙන මේ නිල් පාට එක ඒක ලොකු එක. අපිට ලොකු එක ඔඩෝ පැන්නවා එතෙන්ටම. ඒ වුණාට නෑ පොඩි එක. පැන්නට මොකද ආයි බිමට පත බෑවුණා. අන්න ඒකට ගියා කියලා වැඩක් නෑ. ඒ පැත්තෙන් නෑ. හරිද? මොන වගුලක්ද වී හරි. චෙස්ට් එකක් තියෙනවා. දැන් ඔක ට්‍රැප් කරලා චෙස්ට් එකක් කියන්න එපා. TNT නෑනේ. මොකද්ද මෙතන තියෙන්නේ? දාලා නෑ. පහක් අරින්න ඕනේ. ඉතින් පහක් හොයාගන්න බෑ. පහක් අරින්න නම් හනී තියාගෙන මට මේ අපේ වලස්සුන්ගෙනුත් හනී හම්බෙනවා. හනී නම් වැඩක් නෑ පුතේ. මේක උඩටම ගුවන් ගත වෙනවා වගේ. ඊට කලින් බලමු මෙහි මොනවාද මේ චෙස්ට් තියෙන තැනක් නේද? මේ අපි ආපු තැනනේ පිස්සෙක් නේ මහා. අයියෝ මේක එපා වෙන්නේ ඒකනේ. රයල් චේම්බර් පට්ට ලොකුයි. පට්ට ලොකුයි. ඉතින් බොරු කියන්න ඕනේ නැහැ. රයල් චේම්බර් කියන්නේ මයින්ක්‍රාෆ්ට් එකේ තියෙන මං හිතන්නේ උඩ්ලන්ඩ් මැන්ෂන් එකටත් වඩා ලොකුයිද කොහෙද මේක?
ඒක තමයි ලොකුම ස්ට්‍රක්චර් එක මට හිතෙන විදිහට. මොකද ඒක මේ තරමට නෙවෙයි මේක ඒ තරමට ලොකුයි. අයියෝ. හරි උන තව එකක් හොයාගෙන ආවා මේකේ ස්පයිඩර්ස්. Oh my god bro. මේ poisonous spiders. Trial chamber. No. No. අන්න එකේ පැනලා යනෝ. ඌත් ඉවරෝ. මොනවද දෙන්නේ අලගඩියක්ද? ආනේ අලගඩියක් නෙවෙයි. මෙච්චර කීස් හම්බුණානේ ප්ලීස් එකක් දියන්කෝ මට අරින්න. එක්කම මිනස් බෝටල් එකක් තිබ්බනම් ඇති බං අල්පයෝ. අපිට ආසාව අතාරින්න මේද මේක උඩවත් තියද මේ උඩට යන ලැඩර් එකක් තියෙනවා. අයියෝ ලැඩර් එකෙන් ගිහිලා ආයෙ බිමට බැන්න. පිස්සෙක් නේද? ඔව් තනිකර පිස්සෙක්. විශාල පාරක් තියෙනවා. ඒ උනාට nothing anything. ඉතින් boys මොකද්ද කරන්නේ අපිට මේස්සේ ගන්න බෑ. එක මේක නෑ අපිට ඕපන් කරන්න. අපි ඔක්කොම වගේ ඕපන් කරලා තියෙන්නේ. ඔක්කොම කිව්වට 4 5යි ඕපන් කරේ. මොන මගුලක්ද මේ? චෙස්ට් එකක් දැක්කම ඒක ඕපන් කරපු එක. හරි මචං විනාඩි 5ක් විතර ගියට පස්සේ ඔන්න එකක් හම්බුණා ගැම්මට. එකම මිනස් බොටල් එක වුණ ප්ලීස්. යපි. ඕකේ ගත්තා. දැන් අපි යන්න ඕන ස්පෝනර්ස් තියෙන පැත්තකට. යමන්කෝ ඉතින්ද. ජෙපි අරක හම්බුණා යකෝ. යපි ඔන්න අපි නැවතත් පැමිණියා. මෙන්න මේ පැතිවල තියෙනවා ස්පෝනර්ස් දෙකක්. ඉතින් මේවා ආයි වැඩ කරනවා මං හිතන්නේ මේක බිව්වා. ඕකේ දැන් මේක actually very hard හරිද? මේක hard වෙන්න ඕන පොතේ හැටියට එහා පැත්තේ කවුද ස්පෝන් වෙන්නේ? Oh my god ඒකත් ඇක්ටිව් වුණා පිස්සෙක් මම. මේ ගහන්න තිබ්බේ මේක එකපාර. දැන් මේක actually very hard වෙනවා. No, don't do this. Don't go, අයියෝ. කොහොම මේක ඉවර වුණේ නැහනේ. වරන් දුවන්නේ පිස්සෙක් වගේ මට ඕන මේක ඉවර කරගන්න. මමකුලත් යකෝ ඉවර වෙයන් මෙන්න මේක උඩ ගිනි ගන්නෝ. මෙන්න හැම තැනම ගිනි ගන්නෝ යකෝ. ආයි help me. අඩෝ actually hard. It's very hard. No way. ගින්න නතර වුණා. හැබැයි පොයිසන් නතර වුණේ අන්න ඒක ලොකු වැරද්දක් නෙවෙයි. ලොකු මේ එකක්. මේ කන්න එපා. මාව කන්න එපා. මේක ඉවර කරන්න දියන්කෝ මට. ඉවරද? මේක ඉවර නෑ. තව මකුලේ දෙන්නෙක් හරි ඉන්නවා. දැන් ඉවරද? මේ ඉෆෙක්ට් එනවා. ඉවරයි. ගෝල්ඩන් කැරට් ටික ගහගෙන අම්මට යකෝ ගෝල්ඩන් කැරට් දෙන්නේ. ඇයි යකෝ. මට වැඩක් ඇති ගෝල්ඩන් කැරටයක් නෑ. අන්න බ්ලේස් රොඩ් ටික නෙමෙයි බ්‍රීස් රොඩ් ටික විසික් කරානේ විස්සෙක් වගේ. ඒක ඕන මේසයක් හම්බුනොත් ඒකෙන් එපා මේවා කරගන්න. කොබන් දැන් ඒ ටික. අනේ බං ඒ ටික නැති වුණාද? ඒ රොඩ් ටික නෑ. අනේ මේ නැති වෙන්න විදියක් නෑ බං. අද්දේ කොහොමද මම මෙහෙම ගිනි ගන්නේ? අර කවුද ගිනි ගන්න අරෝ විදිනවද කවුරුව? අයියෝ දැන් පේන්නේ නැහැ ගිනි ගන්න හින්දා. අනේ බ්‍රේස් රොඩ් ටික නෑ බ්‍රීස් රොඩ් ටික. අයියෝ අපරාධනේ. තියනවද නැහැනේ. අනේ මොන ගිනි ගන්න. මේක නිවන්න නැත්ද? අන්න යකෝ එකක් නිවද්දි එකක් පත් වෙනවා. මේක ඉවර නෑ තාම. කියන්නේ පල්ලෙහා ඉන්නවද? මට හුඩු ඔක්කොම ඇක්ටිව් වෙනවා. නෝවේ මෙතන තියෙන දෙක ඇක්ටිව් වුණා. ගහමු අම්මට ඩෝන් ලැක්.
don't let me වදින්න. no way. වැදුණා. ඒ වදින්න නැති වෙනවා එකපාර. සෝම්බිලා කඩු උස්සන් යනවා. මොන වගුලක්ද යකෝ මේ? ඒ දැනෙන්නවත් නැද්ද කොහෙද මට පොඩ්ඩක් නිකන් දැනෙනවද දන්නේ නැහැ. එච්චර දැනෙන්නේ නැහැ. අයියෝ මේ ගිනි ගන්න මගුල තමයි එපා වෙන්නේ. ෆයර් එස් එකක්වත් උස්සන් ආවනේ. ඉන්වෙන්ටරි පුල් වෙනවා no way. don't do this. අන්න ෆයර් එස් නේද මම විසික් කරේ පිස්සෙක් වගේ. ඕනේ නෑ. මට ඕන අර මේම කී එක. රීජනරේෂන් පෝෂන් එපා මට. විසික් කරනේ වායනවනේ මේ ළඟට දැම්මා. මට ඉන්වෙන්ටරිය ක්ලියර් කරගන්න ඕන. මොනවා හරි වැදගත් දෙයක් හම්බුනොත් ඉන්වෙන්ටරියට එන්න විදියට හදා ගන්න ඕන. ඒකයි මම මේ මෙච්චර මේ කට කැඩෙනකන් කියන්නේ. ආනේ බේස් ඩොට් ටික තියෙනවා. මේකෙන් හම්බෙලා තියෙන. අයියෝ පම්කින් නෙවෙයි ටොමැටෝ. අර කී එකක් ඕන. බෑඩ් මන් තියෙනවනේ තාම. දැන් බෝනස් ටික පත්තු කරන්න වෙනවනේ ආයෙම. දැන් පත්තු වෙච්ච ඔක්කොම ඊළයි. මම මුකුත් වැටිලත් නැහැ. වැටිලාද නැහනේ කෝබල. මේකෙන් වැටිලා නැහැ. මෙතන ෆයර් එස් ටිකක් තියෙනවනේ. ඉතින් අනේ හනි බොටල් ටිකක්. හනි බොටල් වල නැහැව. විසික් කරහන්. අන්න එහෙම. හනි බොටල් නම් වැඩක් නැහැ. මේ බෑඩ් නගුලන් මං කියව ඉන්නවා වේද එකක් හොයාගන්න නැහැ. තව එක හොයාගත්තා. මං හිතන්නේ මේක ඇක්ටිව් වෙලා නැහැ. ඔව් හරි අපිට මේක ඇක්ටිව් කරත හැකි. උඩ පනින්න දෙන්නේ නැහැ. හරියට. අරකට ඇක්ටිව් වුණාද කොහෙද? යප්. ඔබ ස්පෝන් නැද්ද? ස්පෝන් බීමද? බීම වෙන්නේ උට දෙකක් ගහන්න උනා. අම්මට පොයිසන් කොහෙන්ද මං වටුනේ? බලු වැඩ කරනවනේ. ඔන්න ඕක තමයි එපා වෙන්නේ. එක ගෝල්ඩන් ඇපල් එකක් කෑවෙන ටිකක් කමු. අනේ අම්මා නහදට මං ආමර් රෙව්ව මෙව්ව දාන් ඉන්නනේ මේකනේ. අයියෝ මේ පොයිසන්. අනේ මොනවාද මේ ඉෆෙක්ට්? බුදුන් මේ ඉෆෙක්ට් කාර් එක බලන්නකෝ. ගන්න නැති ඉෆෙක්ට් උත් තියෙනවා අප්පා. අම්මෝ ඕමුන්ට වදින්නෙත් නෑ. මේ වදින්නේ වැඩි. වැඩියම් මැරියම් ඊලයිද? මේ ඊලයි මං හිතන්නේ. අනේ ඒ සිල්ල ෆිෂ් කෙනෙක් කොහෙන්ද ආවේ? මේකෙන් අර යතුරු හම්බෙයා. ස්ටික් හම්බුනේ. ස්ටික් බම්බු ගහගන්න දෙයිහන්කෝ. Won't damage fire spit in there. Why are you talking? Baby ඉවරයි මේක ඉවරයි. බලමු මොනවා හම්බෙයිද කියලා. තාම මේ සිල්ල ෆිෂ්ලා කොහෙන්ද ආවේ මු? කොහෙන්ද මුන් ආවේ? කොහොමද යකෝ මුන්ට කන්නේ මං හම්බුණා. හරි කීයක් හම්බෙලා තියෙන්නේ? ඕකේ මේක විතරයි තියෙන්නේ සන්තකේටම හරියටම ගහන්න වෙනවා අර මේකට. අරකට. ඕකේ අරක ඉවරයි. මොකක්ද දෙන්නේ? අලගෙඩියක් බම්බු ගහගන්නද? අලගෙඩියක් බම්බු ගහන්නද? අලගෙඩියක්. බොබ්ලා හරි උඩයි. යකෝ මෙන්න මේක ඇතුලේ තමයි සිල්ල ෆිෂ්ලා එන්නේ. අම්මට හුදු සිල්ල ෆිෂ්ලා තමයි වදයක් වෙන්නේ. එන්න යකෝ සිල්ල ෆිෂ්ලා තෝගේ. එපා
හරි උඩ අනේ මෙන්න උන් ලැග් කරනවා සිල්ලා ෆිෂ් අනේ ඉවරයි නැද්ද බොරු කියන්න එපා ඉවරයි බොරු කියන්න එපා ඉවරයි අඩෝ ඉෆෙක්ට් එකක් මේ මම මේක ස්පීඩ් අප් කරනවා බොයිස් හරිද Yeah, boys, we did it, toilet. What the fuck? කවුද යකෝ ගහන්නේ? ප්‍රේස් කෙනෙක් ගහනවා. පියාලා දැක්කේ විදියට අපි හෙවි කෝ එක ගත්තා. යේ! තව එක තප්පරයක්වත් අපිට මෙහෙ ඉන්න බෑ. මම යනවා ගෙදර. එක තප්පරයක්වත් මෙහෙ රැඳී ඉන්නේ නැහැ මම. Recall potion. ඉතින් අපේ respawn point එකට TP වෙනවා ඒකෙන්. මන් දන්න තරමින් හැරිද දැන් ටීපී උනේ නැති වුණොත් මල කෙලියයි අපේ ගෙදර නෙවෙයිද අපි දැන් ඉන්නේ අනේ මගුලන්නම් කරන්න එපා අපේ ගෙදර ඉන්න අපේ ගෙදර oh my god bro what the hell පල්ලියම්මි අපේ ගෙදර නෙවෙයි බොරුමයි කරන්නේ මෙතන කමන්නේ අපි ගෙදරට ආසන්න පෙදෙසකට ටීපී වෙමු මං හිතුවා අපේ ගෙදරින් එනවා කියලා ගෙදරින් නෙවෙයි බං එන්නේ ෂෙක් අටෝ සිරාවටම ගෙදරින් නෙවෙයි දෙන්නේ කමන්නේ අපිට ගෙදර යන්න හැකි ඔන්න බලන්න හොම් let's go ඔන්න අපි මේස් එක හදන්න යන්නේ හරිද ඔන්න මේස් එක හදන්න යන්නේ දැන් මේස් එක අපේ ඕකේ ඔටු බලන්න යාළුවනේ අපේ අතේ මොකද්ද තියෙන්නේ අම්මෝ නෝවේ ඔන්න ජිංකිටිකා ජින් අටු අපි හෙවිකෝ එක ගත්තනේ මේ මේස් එක අපේ දැන් නෝවේ අපේ මේස් පළවෙනි පාර ගහන්න යන්නේ ඔන්න කවුද අපේ මේස් එකෙන් කන පළවෙනි වාසනාවන්තයා කවුද ඕකේ අපේ වාසනාවන්තයා කවුද අපේ වාසනාවන්තයා හෙවිකෝ පාර කන පළවෙනි හෙවිකෝ පාර කන කවුද වාසනාවන්තයා අපේ මල්ලිකා ගහන අඩෝ ගියේ උඩ යන්නත් ඕකේ අර ආටිෆැක්ට් එක නෙවෙයි අර අපේ බර ටික හින්දා උඩ ගියේ නැති සීන් එකක් වුණා ඒක නෙවෙයි වැදුනෙත් නෑ මං ගහපු පාර අනේ ගහන්න තියන්නේ අයියෝ මේ වුණා මගුලට එන්නේ හරියයි ඒක වැදුනද I think වැදුනා හරිද මොනම් මගුලට වම්මේ මේක හරියට උඩ යන්නේ නැහනේ මේ වින් චාර්ජ් එක කැඩිලා අර මොන්න
අයියෝ වොයිස් අඩෝ මේක හරියට වදින්නේ නැහැ ඒ පොඩ්ඩක් ඇයි දන්නේ කවුරුත් වාසනාවන්ත නෑනේ අයියෝ මල්ලි කෑ ගහනවා බෑනේ කරන්න හරි අපේ වල්ලි කුටි කඩුනේ